හිරුටෙක් අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ගොඩක් දෙනෙකුට මේ දවස්වල දැන් දවස් දෙක තුනකටදී ඇවිල්ලා තිබ්බා content monetization එහෙම නැත්නම් monetization suspend වුණා monetization අවුල් වුණා කියලා. මේක මේ පෙන්නන විදිහට ගොඩක් කට්ටියගේ Facebook එකෙන් සල්ලි හොයන CM tools හිනේ බොඳ වෙලා තිබ්බා. ඉතින් Facebook එකේ මේ රැල්ලට කරගෙන ගියපු වැරදි වැඩ කරපු ගොඩක් දෙනෙක් මේ ලිස්ට් එකේ ඉන්නවා. මේ පහුගිය කාලේ ලොකු හයිප් එකක් ආවනේ ලංකාවට CM tool ආව ඔන්න Facebook එකට ගෙවනවා කියලා. එතකොට මොනවා හරිම දෙයක් හදලා වීඩියෝස් දාන්න මොනවා හරිම කෑල්ලක් දාලා කොහොම හරි සල්ලි හොයන්න තියෙන ආසාව හින්දා මේ දේවල් අනවශ්‍ය විදිහට කරන්න ගත්තා කියලා. ඔයාට තේරෙන්නේ නැති ලංකාවේ ඉන්න ගොඩක්ම කට්ටිය. ඉතින් මේ විදිහට ගොඩක් කට්ටියට එන්න බලපාපු හේතු සියල්ලම වගේ මම මේ වීඩියෝ එකේදී උඩින් කියාගෙන යන්නම්. මම මේව ගැන වෙනම පැහැදිලි කරලත් වීඩියෝස් දාලා තියෙනවා. පේජ් එකක් හදන තැනක ඉඳලා පේජ් එක කොහොමද දියුණු කරගන්නේ? ඒක හරියට කොහොමද ලයික්ස් කමෙන්ට්ස් වැඩි කරගන්නේ? අර විදිහට ඒවා කරන්නේ කොහොමද? ෂෙයා කරන්න ඕන කොච්චර ප්‍රමාණයක්ද? දාන වෙලාවල් පවා හැම දෙයක්ම ඊට අමතරව CM tool එක සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න ඒක එන්නේ කොහොමද? ඒක ගද්‍ය නොකල යුතු දේවල් මොනවද කියලා හැම දෙයක් ගැනම මේ channel එකේ වීඩියෝස් දාලා තියෙනවා. මුලදන් කරන්න පටන් ගන්නවා නම් ආපහු වරද්දා ගන්නේ නැතුව ඔයාට සල්ලි දීලා ගෙවන කෝස් එකකින් ගන්න පුළුවන් සියලුම දැනුම මේ channel එකේ Facebook tutorial කියලා playlist එකක් ඇති. ඒක තුල දාලා තියෙනවා. ඒකෙන් ගොඩක් කට්ටිය කරගත්ත කට්ටිය මට කතා කරලා තියෙනවා. ඒවා බලන්න නොමිලේ දෙන දැනුමක් විදිහට තමයි ඔයගොල්ලන්ට දීලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට හේතු වෙන දේවල් බැලුවොත් එහෙම දිගට හරහාට ඔයාගේ post දාන post group වල share කරන්න බෑ. ඔයාට හෝ වේවා ඔයාගේ page එකෙන් හෝ වේවා එහෙම කරා ගැටලුවක් එනවා. follow to follow කරන්න ගියාමත් ප්‍රශ්නයක් වැටෙනවා. ඒක note වෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාගේ page එකට like කරන්න follow කරන්න කිය හැම page එකකම comments දාගෙන යනවා නම් group එකකම comments දාගෙන යනවා නම් ඒකත් note වීමේ හැකියාවක් තියෙනවා. follow to follow like to like ඒ කිසිම දෙයක් comments to comments මේ වණන් කරගන්න යන්න එපා. post share කරන්න ඕනේ limit එකක් තියෙනවා කරන්න ඕනේ විදිහක් තියෙනවා. දිගට හරහාට කරන්න බෑ කියලා මම කිව්වා groups වලටවත්. ඊට අමතරව fullම AI content දාලා තියෙනවා නම් AIට සමහර කටියට ප්‍රශ්නයක් ඇවිල්ලා තිබ්බා. මොකද මේ full AI content AI ආපු දවස්වලට හොඳයි. දැන් ටිකක් නීති තද වෙලා තියෙන්නේ. තවත් ඉස්සරහට මේ නීති තද වෙනවා. පුළුවන් තරම් human value එකක් add කරන්න බලන්න. එක්ක voice හරි දාන්න, animation හරි පොඩි edit එකක් හරි දෙන්න වෙනවා. full AI content කරලා නම් අනාගතයක් නැහැ page වලට. ආපහු පටන් ගන්නවා නම් ඔන්න 100 පාරක් විතර හිතලා පටන් ගන්න. ඔය කට්ටිය ගොඩාක් කිව්වට full AI අවුලක් නැහැ හොඳට ගෙවනවා කියලා. ඔයාට චුට්ටක් සර්ච් කරලම් බලන්න full AI වලට restrictions ඇවිල්ලා තියෙන්නේ. ඔයා YouTube කරපු කෙනෙක් නම් ඔයාට හොඳටම අත්දැකීමක් ඇති. YouTube වලට AI videos වලට කාලයක් යනකොට මොකද උනේ කියන එක සහ දැන් තියෙන නීති ඔයා දන්නව ඇති YouTube එකේ AI videos වලට. ඕකම තමයි Facebook එකටත් වැටෙන්නේ. එකපාරටම page එකේ likes, reach, views වැඩි කරන tricks පාවිච්චි කරන්න තහනම්. ඒව කරොත් වැඩි වර්ධිනවා. මෙන්න මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න අන්න ඕව කරලත් ගොඩ ඒමක් හම්බ වෙන්නේ නැහැ. ඊළඟට සමහර post තියෙනවා මේකට කැමති නම් like එකක් දාන්න, මේකට කැමති නම් heart එකක් දාන්න වගේ තේරීම් කරන post. අන්න ඒ වගේ වටත් සමහර වෙලාවට අවුල් වෙනවා. මොකද ඒවා like comments ඇද ගන්න විදිහේ post, comments ගන්න විදිහේ post. ඒ කියන්නේ අපි කියමු ඔයා මේකට yes කියලා type කරන්න, amen කියලා type කරන්න, friends වල 10ක් tag කරන්න. අන්න ඕ වගේ කතන්දර post උත් මේ වැඩේට අවුල් වෙලා තිබ්බා. FB එකේ නීති රීති වලට විරුද්ධ සියලුම post දාන අයටත් මේ වැඩේ වෙනවා. ඒ කියන්නේ sexual පැත්තෙන් ගත්තාම ඊට පස්සේ තව විකුණන්න බැරි දේවල් තියෙනවා. ඊට පස්සේ harassment, ඊට පස්සේ තව ගොඩාක් political සම්බන්ධ ඒවා ගොඩක්ම. ඊට අමතරව political news අන්න ඕ වගේ යාවත් කාලීන තොරතුරු දාන ගොඩක් කටයුත්තත් මේ බලපෑම මේ විදිහටම වෙලා තිබ්බා. ඒක නිසා ඒ වගේ නිච් එකක් තෝරගන්නවා නම් ඉතාලම සැලකිලිමත් වෙන්න ඕනේ. හරිය අමාරු නිච් එකක් ඔය දාගෙන ගියාට වැඩි කල් දාගෙන යන්න බෑ. ඊට අමතරව තමයි සමහර කට්ටිය සල්ලි වලට කෑදරක මේ බෝනස් කම්ප්ලීට් කරන්න, views likes වැඩි කරගන්න එක එක දේවල් කරනවා. ආපහු click bites post දානවා, engagement ටිකක් අමුතු විදිහට වැඩි කරගන්න විදිහේ post දානවා, ආයෙ දාපු ඒවා දානවා. අන්න ඕවත් කරන්න යන්න එපා. බොරු දේවල් දාන ඒවත් කරනවා, ඒවත් කරන්න යන්න එපා. ඊට අමතරව pages කිහිපයක් එකම page එකකට connect වෙලා තියෙනවා නම් ඒ pages අතරින්ම මේ support එක එහාට මෙහාට දුවනවා නිකන් අනවශ්‍ය දෙයක් වෙනවා කියලා තේරෙනවා නම් අන්න ඒකත් හේතුවක්. ඊට අමතරව proxy VPN කියයි එක එක මරිසි දාපු කට්ටිය. එක එක මරිසි වලින් Facebook එක අන්දලා මේ වැඩේ කරගන්න ලෑස්ති වෙච්ච කට්ටියටත් මේ ප්‍රශ්නේ ගොඩක් කට්ටියට එහෙමත් ඇවිල්ලා තිබ්බා. මේ විදිහට Facebook එකත් එක්ක games play කරන්න. එහෙම නැත්නම් game එකක් දීලා අපි Facebook එකේ ඇහැ වහලා වෙනත් game එකකින් අපි උඩට යන්න වගේ try කරපු ඔය වැඩිය වැද කරපු කට්ටියත් මෙතන ඉන්නවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න බෑ. Facebook කියන්නේ ලොකු platform එකක්. ඒකට සාමාන්‍යයෙන් නීති රීති අලුත් වෙනවා, updates එනවා. ඔයා පරණ කරපු වැරදි වලට පවා update වලින් බබා හම්බෙන්න පුළුවන්. ඒ නිසා ඔයා Facebook එක රවට්ට යන්න එපා. ඔයා නිකන් Facebook එකේ එක content creator කෙනෙක් විතරයි කියන එක මතක තියාගන්න. Facebook එකේ algorithm එකෙන් පන්නලා ඔයාට ගේමක් ගහගන්න
එහෙම පුළුවන් ලේසි නැහැ. ඉතින් ඒක නිසා ඇල්ගොරිතම් එකේ අනුව නැචරල්ම Facebook එකේ වැඩ කරනවා නම් ගොඩක් දුරට හොඳයි. ඊට අමතරව අනවශ්‍ය සහ අදාළ නොවන ගොඩාක් ටැග්ස් දාපු කට්ටියටත් මෙතන අහුවෙලා ඉන්නවා. ඒ කියන්නේ වයිරල් තියෙන ටැග්ස් නිකන් පාවිච්චි කරන්න බෑ. අවශ්‍ය දේ විතරයි පුළුවන්. එහෙම නෝට් වුණොත් ඒකත් කේස්. කන්ටෙන්ට් වල වටිනාකමක් නැති අය. ඒ කියන්නේ වැලියු එකක් නැති කන්ටෙන්ට් ඔහේ දාගෙන ගියපු කට්ටියට එහෙම නැත්නම් බල්ක් කන්ටෙන්ට් ඒ කන්ටෙන්ට් ගොඩාක් පෝස්ට් ගොඩාක් එකවර අප්ලෝඩ් කරපු කට්ටියට කොපිරයිට් තියෙන සින්දු ඇතුළත් කරලා දාපු කට්ටියට අනුන්ගේ සින්දු දාපු කට්ටියට අනුන්ගේ වීඩියෝස් දාපු කට්ටියට ඊට අමතරව pay out issues තිබ්බ කට්ටියට හරියට තමන්ගේ details tax information banking details වැරදියට දුන්න කට්ටියට verify කරගත්තේ නැති accounts වලටත් මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බා. ඊට අමතරව ගොඩක් කට්ටිය report කරලත් සමහර කට්ටියට මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බා. සමහර කට්ටිය ආයෙ එකම වීඩියෝ එක පබ්ලිෂ් කරලා ඒක ආයෙම ෂෙයා කරලා එකම විදිහට එකම ටයිප් එකේ එකම විදිහේ වීඩියෝස් දාපු කට්ටියට ඊට අමතරව මිස් ඉන්ෆර්මේෂන් false information post දාපු කට්ටියට ඊට අමතරව page එක හරහා වැරදි විදිහට comments harassment type එකේ දේවල් කරපු කට්ටියටත් මේක බලපාලා තිබ්බා. CM tool තිබ්බ page සල්ලි වලට ගත්තු කට්ටිය. සමහර CM tool page ගොඩනගලා තියෙන්නේ ඇත්තටම වැරදි විදිහට වැරදි ක්‍රියාදාර්ම වලින් ගිහිල්ලා. ඉතින් ඒව ගත්ත කට්ටියටත් ටික කාලයක් යනකොට ඒවත් මේ විදිහට ඉෂුස් වෙලා තිබ්බා. සමහරු සල්ලි දීලා pages කරනවා. ඒ වගේ content එකවත් audience එකවත් ඒව මොකටවත් අදාළ නැහැ. like reach වැටෙන්නෙම නැහැ. ඉතින් කාලයක් යනකොට ඔහොම drop වෙනකොට ඒවත් මේකට බලපාලා තිබ්බා. ඒක නිසා page සල්ලි දීලා ගන්න ඕන සෑහෙන සැලකිලිමත්කමකින් බලන්න. ඊට අමතරව bot like comments ගත්ත කට්ටියට page like සල්ලි දීලා ගත්ත කට්ටියට අන්න ඔය හැමෝටම Facebook එකේ නීති වලට පටහැනි කිසිම වැරද්දක් කරන්න යන්න එපා. ඔයාට අද මේ දේ ඔයාට කරගෙන යන්න පුළුවන් වුණාට ඉස්සරහා අප්ඩේට් වලදී අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක නිසා දීර්ඝකාලීනව ඔයාට Facebook එකේ රැඳෙන්න බෑ. ඔයා මොනවා හරිම දෙයක් Facebook එකේ කරන්න හිතුවොත් ඔයා Google එකේ හරි ටිකක් සර්ච් කරලා Gemini එකෙන් හරි පොඩ්ඩක් අහලා බලන්න මේක කරන එක හොඳයිද නැද්ද කියන එක. සාමාන්‍යයෙන් Facebook එකට නැචරල්ම ගලාගෙන යන්න දෙන්න. ඔයා දවසට post දානවා නම් සීමිත සහිත post ප්‍රමාණයක් මම දාන්න තියෙන උපරිම post ප්‍රමාණය පවා දාලා දිනවා. ඒ post ප්‍රමාණය දාලා automaticallyම page එක උඩට up වෙන්න දෙන්න. content එක හොඳ වටින එකක් දාන්න. බලන්න ආස දේවල් අන්න ඒ වගේ දේවල් දාන්න. අදාළම caption, titles, tags ඔක්කොම ටික දාන්න. එතකොට අනිවාර්යයෙන්ම Facebook එකම support කරලා ඔයාගේ page එක උඩට උස්සලා ගන්නවා. එතකොට ඔයාගේ earnings උත් වැඩි වෙයි. ඒක නිසා හොර පාරවල් වල ගිහිල්ලා නිකන් තේරුමක් නැති දේවල් කරන්න යන්න එපා මේ වැඩේට. ඉතින් මේ ඇයට තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තිබ්බේ. සමහර කට්ටියගේ සමහර පොඩි ප්‍රශ්න හදා ගන්න පුළුවන් වෙයි. සමහරලාට මාස 3ක් ඇතුළත හරියනවා. එහෙම නැත්නම් සමහර violation recommendation suspect වුණා නම් අවුරුද්දක් වගේ කාලයක් යනවා බොහෝ දුරට. දෙකක් තුනක් ආවොත් එහෙම page එක ගැලවිලා යන්නත් පුළුවන්. සමහර කට්ටියට රතු වෙලා තිනවා. සමහර කට්ටියගේ කා warning එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දේවල් හදා ගන්න පුළුවන්. සමහර වෙලාවට ජීවිත කාලෙම ඔයාගේ page එක ආයේ up නොවෙන එකක් වෙන්නත් පුළුවන්. ඒක නිසා හොඳම දේ තමයි මේක ටික කාලයක් යනවා වගේ තේරෙනවා නම් හදා ගන්න appeal කරලත් බෑ වගේ නම් පුළුවන් තරම් වෙන page එකක් හදාගෙන අලුත් විදිහට පටන් ගන්න. මේ වැරදි කරන්නේ නැතුව. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දේවල් සම්බන්ධයෙන්. ඔයාටත් මේ ප්‍රශ්නේ වුණා නම් මේ කිව්ව මොනවා හරිම දෙයක් කරා නම් ඔයත් මේ ගොඩේ ඇති. එහෙම නැත්නම් ඔයා කරපු තවත් අමතර වැරදි තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඒක මේ වීඩියෝ එක බලන්න ඉන්න කට්ටියට තවත් වැදගත් වෙයි. ඒගොල්ලොන්ටත් මේක දැනගන්න. ඉතින් මේ වගේ දිනදා තාක්ෂණික වීඩියෝස් සහ Facebook එක ගැන සියලුම දැනුම බලා ගන්න කැමති නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා.